Hello guys, අද මම හදන්න යන්නේ chicken devil එක. හදන්න බලමු. Hello guys, එහෙනම් අපි දැන් chicken devil එක හදන්න පටන් ගමු. ඉස්සරහම අපි ගන්න ඕනේ chicken cam 350. අපි ඒකට අපිට seasoning එකට ඕනේ salt and pepper. ඊට අමතරව ginger garlic paste එක. මොකද්ද ginger garlic paste එක? අනිවාර්යයෙන්ම chicken devil එකක් හදද්දී ඒක රස කරන්න ginger garlic paste එක අවශ්‍යයි. ඊට අමතරව chili powder ඊට අමතරව අපිට පුළුවන් oil සල්පයක් දාන්න. එහෙනම් අපි දැන් මේ chicken එක marinate කරගමු. අපිට අනිවාර්යයෙන්ම දැන් marinate කරද්දී salt දානවා, salt සල්පයක් දානවා. දැන් අපි pepper දානවා. ඊට අමතරව අපි දානවා ginger garlic paste එක. ඒතර ginger දානවා. ඊට පස්සේ garlic දානවා. මේ දාලා ඉවරලා අපි oil ටිකක් දාගන්න. ඒක මේ හොඳයි අපිට chicken එක පොඩ්ඩක් මේ මික්ස් වෙන්න පහසුයි. මේ ඊට අමතරව අපි මිරිස් කුඩු සල්පයක් දාගන්නවා. සාමාන්‍යයෙන් තේ හඳක් විතර මිරිස් කුඩු තේ හඳක් විතර දානවා. ඊට පස්සේ දැන් අපිට කරන් තියෙන්නේ chicken එක අපිට මික්ස් කරගන්න එක. මේ ඔක්කොම දැන් අපි ginger දැම්මා, garlic දැම්මා, chili powder දැම්මා, ඊට අමතරව oil සල්පයක් දැම්මා. අපි දැන් මේක කරගන්න ඕනේ මික්ස් කරගන්න එක. ඒක දැන් අපිට පුළුවන් අපිට මේ ආකාරයට මික්ස් කරගන්න. මික්ස් කරද්දී ටොන් එකක් බාතර නම් වඩාත් හොඳයි. අපි තව මේ ඔයිල් ටිකක් දාමු. ඔයිල් ටිකක් දාලා අපි මේක හොඳට මික්ස් කරගමු. මේක හොඳට වැදෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මැරිනේටින් කරගන්නකොට 24 hours වත් තියාගන්න ඕනේ. කියන්නේ පැය 20කට තියලා ගත්තොත් තමයි වඩාත් රස වෙන්නේ. මේක වැදෙන්නේ වැඩිපුර මේ chicken එක ඇතුළට. එතකොට සමහර දැන් අපි දැන් devil එක හදන්න ගන්න හින්දා අපි විනාඩි 30ක් විතර තියාගෙන අපි devil එක හදන්න ගමු. මම මාත් එක්ක ඉන්න. දැන් මික්ස් කරලා ඇති. එහෙනම් අපි මේක පැත්තකින් තියමු. ටිකක් කළා සීසන් වෙන්න. රයිට්. යාළුවනේ අපි devil එකට අවශ්‍ය එළවලු ටික කපා ගමු. අපිට ලුණු ඕනේ, තක්කාලිය ඕනේ, ඊට පස්සේ අපිට මාළු මිරිස් ඕනේ. දැන් අපි මේ ටික කපා ගමු. ලුණු කපලා ඉවරයි. එහෙනම් දැන් අපි තක්කාලි කපා ගමු. අපි තක්කාලි ගෙඩිය කපා ගන්නකොටත් සාමාන්‍යයෙන් අපි කොටුවට කපා ගන්නවා. අපි සාමාන්‍යයෙන් මේ ආකාරයට හතරකට බෙදාගත්තා. එයාම මේ කෑල්ල අයින් කරා. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ ගානට වගේ කොටුවට සාමාන්‍යයෙන් නෝ සයිස් වගේ ගත්තා. කරා. දැන් තක්කාලි කපා ගත්තා. අපි කැප්සිකම් කපාමු. කැප්සිකම් අපිට පුළුවන් රෆ්ලි කට් කපන්න පුළුවන්. නැත්නම් අපිට හරහට කපා ගන්න පුළුවන්. අපිට සමහර ටිකක් මාළු මිරිස් ලොකුට කපා ගත්තොත් කොළ ටිකක් ලොකුට පේනවා. සමහර ලෙවල් එකට ලෙකන් ලොකුට තියෙනකොට ලස්සනයි. මොකද මේ මාළු මිරිස් ලොකුට කපා ගමු. අපි ලොකුට කපා ගමු. එහෙනම් අපි මාළු මිරිස්, තක්කාලි, අපි ලුණු කපා ගත්තා. එතකොට දැන් අපිට තියෙන්නේ chicken ටික බැල ගන්න. අපි මේක තියාගමු. ඒකල්ලා අපි තෙල් එක රත් වෙනකන් ඉමු. තෙල් එක රත් වුණාට පස්සේ අපි chicken ටික අපි දාගමු. ඒක හොඳට fry කරගමු. මම තියාගන්න high heat එකේ රත් කරගන්නත් එපා ගොඩාක්. මොකද ඒතර වටේ මේ කුක් වෙලා මැද කුක් වෙන්න නැතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ නිසා මම තියාගන්න සාමාන්‍යයෙන් ගොඩාක් රස්නෙට නෙමෙයි සාමාන්‍යයෙන් මද රස්නෙන් සාමාන්‍යයෙන් බෙද ගන්න. බලමු. තෙල් එක රත් වෙලා මෙහෙම බුදුරු දානකොට තෙල් එක රත් වෙලා කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඒතකොට අපි chicken එක තියාගමු. අපි chicken එක ඉතින් ada
සාමාන්‍යයෙන් මේ චිකන් එක අපි විනාඩි 10ක් විතර මේ තෙලේ මේ බද ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි පෑන් එකේ මේ ගානට තියාගත්තම ලස්සනට තියෙනවා. golden brown වෙනකොට අපි මේ චිකන් එක බා ගන්න ඕනේ. මල තියාගන්න චිකන් ටිකක් බැදෙනකොට අනිත් පැත්ත ගහන්න සෙන්සරි. දැන් අපි බැදගත්ත චිකන් ටික තෙල් කඩදාසියකට අයින් කරගමු. එතකොට හොඳින් අර තෙල් ටික උරා ගන්නවා. අපි එහෙනම් දැන් බැදගත්ත චිකන් ටිකටයි ඊට පස්සේ මේ ඔක්කොම ටික දාලා අපි චිකන් ඩෙවල් එකක් හදාගමු. එහෙනම් ඉස්සරහම අපිට ඕනේ තෙල් සල්පයක්. ඕනේ. සාමාන්‍යයෙන් මේ ගාන වගේ තෙල් සල්පයක් ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ සුදු ලුණු. ඊට පස්සේ අපිට ඕනේ ඉඟුරු. දැන් අපි මේ ටික පොත කරගමු. මේක හොඳට ටිකක් මේ සුමුදු වෙනකම් බැලෙන්න දෙන්න. ඒ අතරේ අපි අනියන් ටික දාගමු. මේ අනියන් වල ඉස්සරහම අනියන් දාන්න හේතුව මේ අනියන් වල මේ වතුර ගතිය තියෙනවා. ඒතර වතුර ඉවත් වෙන්න තමයි මේ අනියන් ඉස්සරහම දාන්නේ. දැන් අපි මාළු මිරිස් ටික ඊට පස්සේ ටොමැටෝ ටික තුනම ටිකක් වෙලා කුක් වෙන දෙමු. હવે අපි තෙල් සල්පයක් දාගමු බෙදෙන්න. මේ chili paste මේ ටීස්පූන් එකක් විතර දාගමු. මේ chili paste මේ ටීස්පූන් එකක් විතර දාගමු. චිකන් ටික දාගමු. टोमैटो सॉस ටිකක් දාගමු. ටිකක් රහ වෙන ටිකක් මම නම් වැඩියෙන් ටොමැටෝ සෝස් කන හින්දා ටිකක් වැඩියෙන් දාගන්නවා. නැත්නම් ටේබල් ස්පූන් දෙකක් විතර ප්‍රමාණවත්. ඊට පස්සේ අපි සෝයා සෝස් ටිකක් දාගමු. ටිකක් වැඩිපුර දාගන්න ඕනේ නෝමල්. මේක තේ හැන්දක් වගේ. ඊට පස්සේ තව රහ වෙන්න අපි chili sauce ටිකක් දාගමු. ඒ ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් තේ හැන්දක් වගේ. දැන් අපි මේ ටික විතර ගහගමු. ටොස් කරගමු. එහෙනම් යාළුවනේ දැන් චිකන් ඩෙවල් එක හදලා ඉවරයි. මෙච්චරයි මේ ඩෙවල් එකේ තියෙන්නේ. දැන් අපි ඩෙවල් එක අපි සර්ව් කරමු ඊළඟට. එහෙනම් දැන් අපි චිකන් ඩෙවල් එක හදලා ඉවරයි. දැන් අපි රස බලමු.